මැයි මාස 24 වෙනි සෙනසුරාදා කාඩිනියා කල්චර් සෙන්ටරෙහිදී වේදිකාගත වන ත්‍රිභංග නර්තන ප්‍රසංගය ගැන කතා බහ කරන්න අද මා සමග එකතු වෙනවා තාල අසපුවේ නිර්මාතෘ චලංක අතලගේ රිද්මා පෙරේරා සමග අමානේ කැටපේ ආරච්චි. අයිබෝන්. චලංක මං හිතන්නේ මෙල්බන් නගරයේ කාලයක පටන්ම ඔබ නර්තන හරියට දරුවන්ට කියා දෙන ගුරුවරයෙක්. අපිට පොඩ්ඩක් මතක මං හිතන්නේ තාල අසපුව කිව්වොතින් චලංක කිව්වොත් තාල අසපුව. අපිට පොඩ්ඩක් මතක් කරන්න ඔබගේ ඒ පරණ අතීතය පොඩ්ඩකට. ඔව් සුගීතා මම ඉස්ලාම නර්තනය උගන්වන්න පටන් ගත්තේ නවසීලන්තයේදී 1999 දී නවසීලන්තයට අපි ගියේ. එහිදී අවුරුදු 11කට පස්සේ මෙල්බන් නුවරට පැමිණෙන්නේ අපි 2009 දී. එතනදී තමයි අපි පටන් ගන්න තාල අසපුව නමින් නර්තන පර්ෂදයක්. පටන් ගන්නකොට මම හිතනවා අපේ හිටියේ 11 දෙනෙක් පමණ දරුවන්. අද එය ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය නැටුම් පර්ෂදයක් විදිහට මම හිතන විදිහට විශාලම නැටුම් පර්ෂදය බවට පත් වෙලා ඉනවා. ළමුන් 150ක් පමණ නැටුම් හදාරන ස්ථාන කීපයක. ඒ කියන්නේ බෙරික්, ක්ලේටන්, ඔෆිසර්, සිඩනම් ඒ හැම තැනම පන්ති සහ ඒ සෙෂන්ස් අපි පවත්වගෙන යනවා. ලස්සන සාර්ථක ගමනක් තාලසපුව මෙතෙක් ඇවිල්ලා තිනවා. ඒ හැම එකටම මූලික වුණේ මමම නෙවෙයි අපි හැමෝම. මොකද අපි මේක කමියුනිටි රන් ඇකඩමියක් විදිහටයි අපි මේක පවත්වාගෙන යන්නේ. ඕස්ට්‍රේලියාවේ තිබෙන එකම නැටුම් පර්ෂදය චැරිටි එකක් විදිහට රෙජිස්ටර් වෙලා තියෙන. ඉතින් මම ඒ ගැන හරි ආඩම්බරයි. අපි පවුලක් විදිහට මේ යන ගමන ගැන. චලංක ඇත්තටම මට අහන්න තියෙන්නේ දැන් ඇත්තටම අපි කාලයක් තිස්සේ මම හිතන්නේ අවුරුදු 20කටත් වඩා කාලයක් වගේ අපි තාල අසපුව ගැන අහලා තියෙනවා. මොකද්ද මේකේ තියෙන ඇත්තටම කියන වෙනස මොකද්ද? ඔව් තාල අසපුව හැම වෙලාවකම අපේ තියෙන සාම්ප්‍රදායික නැටුම් ක්‍රමවලින් නිර්මාණ ඉදිරිපත් කරන්න උත්සාහයක් ගන්නවා. ඒ අපේ සම්ප්‍රදායට හානියක් නොවන විදිහට සම්ප්‍රදායික තියෙන ඒ නැටුම් ක්‍රම භාවිතා කරලා අපි උඩරට, පහතරට, ගැමි, සබරගමු කියන නැටුම් ක්‍රම හතරම භාවිතා කරලා අපි නිර්මාණ විදිහට ගේන තමයි හැමතිස්සෙම උත්සාහයක් දරන්නේ. අපි පළවෙනි ප්‍රසංගයේ ඉඳලාම බැලුවොත් අපි කියමු දුම්බරා සිරිය, ඊළඟට ගමන, ඊළඟට කඩවරයාගිය, ඊට පස්සේ සමන්ගිරි වරුණ, ඊළඟට අන්තිමට අපි කරේ Cry of the Spirit එක ඒ කියන්නේ ගල්ලොවේ කඳුළු. ඒ හැම එකකම ලංකාවට ආවේනික වූ කතා වස්තුවක් නැටුමකින් ඉදිරිපත් කරන්න තමයි අපි උත්සාහ කරේ. අර අයිටම් බයි අයිටම් එහෙම දෙයක් නෙවෙයි අපි තාලසපුවෙන් හැමදාම අපි කරේ. නමුත් ත්‍රිභංග ගැන කතා කරොත් ඒකට වෙනස් වීමක් තියෙනවා. මොකද අපේ ඒකට සහභාගී වෙන අය එන්නේ එතනට මේ මහා කස්සිරං අඩව් ඉගෙන ගන්න නෙවෙයි. ඒගොල්ලෝ එන්නේ ඒගොල්ලන්ගේ තියෙන වෙහෙස ඒ ඔක්කොම අමතක කරලා බොහොම සැහැල්ලුවටපත් වෙන්න. ඒ නිසා මේ ප්‍රසංගය අනිකුත් ප්‍රසංග වලින් තාලසපුවේ වෙනස් වෙන්නේ මේකෙදි බොහොම සැහැල්ලු විදිහේ එක්ස්පීරියන්ස් එකක් අපි දෙන්න උත්සාහයක් දරනවා. ඒ කියන්නේ හැම නැටුම් ක්‍රමයක්ම බොලිවුඩ් වල ඉඳලා පාතරට උඩරට ටෙලිංගු ඒ වගේ හැම දෙයක්ම ඒත් එක්කම නාට්‍ය ඒ හැම දෙයක්ම අපි උත්සාහයක් ගන්නවා මේ ප්‍රසංගයෙන්. එතකොට මම මේක වෙනත් අයත් එක්ක කම්පෙයාර් කරන්න කැමති නෑ. නමුත් අපිත් එක්කම කම්පෙයාර් කරොත් මේක ඒකෙන් වෙනස් වෙනවා. දැන් චලංක ඔබ මෙවර ප්‍රසංගය නම් කරලා තියෙන්නේ ත්‍රිභංග කියලා මහා ගාම්භීර නමක්. දැන් මේ ප්‍රසංගයේ නියමුවා ඔබ. අපිට පොඩ්ඩක් ඒ ප්‍රසංගය ගැන කතා කරොත්. ඔව් අපි ත්‍රිභංග කියන නම ගැන ඉස්සලාම කතා කරොත් මේකේ තියෙන්නේ නාරි කියන ඒ කියන්නේ මේක උතුරු ಭಾರತೀಯ නැටුම් කලාවේ එන නමක්. මේකේ කියන්නේ මේ ඒ නර්තනය කරන ගැහණු කෙනෙක්ගේ ඒ ලස්සන ඒ තුන් තැනකින් ඒගොල්ලන්ගේ ලස්සන ඒගොල්ලෝ ඉන්න විදිය නටන විදිය ඒ කලාවකට ඒගොල්ලෝ ඒ නටන්නේ අන්න ඒ තුන් තැන අපි කියමුත් එස් අකුරක් විදිහට. ඒ කියන්නේ හිසේ සිට තමන්ගේ උකුලේ සිට කකුල දක්වා
ඒකට කියන නම තමයි ත්‍රිභංග කියන්නේ. ඉතින් නර්ත නාරී කියන්නේ තාලාසපුවේ එක අංශයක්. ඒකේ ඒක අපි පටන් ගත්තේ ඩාන්සින් ඒන්ජල්ස් කියලා පටන් ගත්තේ අපේ ගෘහණියන් මව්වරුන් ඒ කියන්නේ young adults ලා දවසේම වැඩ කරලා මේ අපේ මේ තැනට එනවා. ඒගොල්ලන්ගේ වෙහෙස නිවා ගන්නට අපි එකට platform එකක් ඇති කරලා ඒකෙන් කරන දෙවෙනි ප්‍රසංගය මේ. ඒ නාරී එක්ක යන ලස්සන නමක් තමයි ත්‍රිභංග කියන්නේ. ඒ රුව. අන්න ඒ නිසායි අපි නම දැම්මේ ත්‍රිභංග කියන එක. ආමානේ නම් අපිට කියන්න මෙවර තියෙන ප්‍රසංගයේ තියෙන අංග මොනවද කියලා. ඔව් සුගීතා එදාට ත්‍රිභංග ප්‍රසංගයේදී ඔබත් එක්ක නර්තන ශිල්පිනියක්. ඔව් මම නර්තනයේ දෙනවා අනර්තරංග 15ක් විතර තියෙනවා විවිධ විදිහේ හැමෝටම සමාජයේ ලොකු පොඩි බාලමහලු හැමෝටම රස විඳින්න පුළුවන් අංග ගොඩක් තියෙනවා. අපි මේ හුඟක් ප්‍රවීණ විදිහට නැටුම් හදාරපු ශිල්පිනියන් වගේම තාලසපුවෙන් නැටුමට අත්පොත තැබපු සිසුවියන් අද ගොඩක් මාත් ඇතුළුව ගොඩක් පුහුණු වීම කරලා ගොඩක් උසස් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බොහොම උද්‍යෝගයෙන් මේ දවස්වල මේ ප්‍රසංගය මෙල්බන් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ආමානේ මම මෙහෙම අහුවොත් දැන් මේ ප්‍රසංගේ නර්තනයේ යෙදෙන කී දෙනෙක් විතර ශිල්පිනියන් රඟ දක්වනවා? 20කට අධික රංගන ශිල්පිනියන් දැනට අපේ බෙරික් නර්තන පාසලේ ක්ලේටන් නර්තන පාසලේ ශිෂ්‍යාවන් හැමෝම මේකට සම්බන්ධ වෙනවා. බොහොම හොඳයි. එහෙනම් මම හිතන්නේ අපේ ගුරුතුමාත් සමගම ඕ නැතුව බෑනේ නේද? ඒකයි. රිද්මා එහෙනම් අපිට කියන්න දැන් මේ නර්තන පන්ති පැවැත්වෙන ස්ථාන එහෙම කොහොමද කියලා? මේක ඇත්තටම අපි 2021 බෙරික් වලින් තමයි මේ අම්මලා කියන මේ යටතේ ක්ලාස් එකක් ඉස්සෙල්ලම පටන් ගත්තේ. හැබැයි ඊට පස්සේ 2022 වෙනකොට ක්ලේටන් එකත් එක්ක අපි අතිසාර්ථක වස්සානේ අපි කියලා ප්‍රසංගයක් කරා. ඊට පස්සේ සිඩනම් වලටත් මේ වෙනකොට ගිහිල්ලා සිඩනම් වල හැමදාම සිකුරාදා 8 ඉඳන් 9ටත් බෙරික් වල බදාදට 7 ඉඳන් 8 දික් තියෙනවා. බ්‍රහස්පතින්දට 7:00 ඉඳන් 9 වෙනකන් ක්ලේටන් වල තියෙනවා. ඉතින් මේක අම්මලා කියලා පටන් ගත්තට මේ වෙනකොට අම්මලම නෙමෙයි. ඒකට ඕන කෙනෙක්ට තාලසපුව යටතේ එකතු වෙලා මේකට සහභාගී වෙන්න පුළුවන්. රිත්මා එහෙනම් අපිට නැවත වරක් මතක් කරන්න ත්‍රිභංග නර්තන ප්‍රසංගය තියෙන වෙලාව, දිනය, දවස කොහොමද යම්කිසි කෙනෙකුට ප්‍රවේශ පත්‍ර ගන්න ඕන නම් ඒ අය ඔබව සම්බන්ධ කරගන්නේ කියලා? මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ පැකනම්වල කාඩිනියා කල්චරල් සෙන්ටර් එකේ 24 වෙනි සෙනසුරාදා 6:00ට මේකේ ටිකට් පත් මිලදී ගන්න කැමති ඕන කෙනෙක්ට ඒකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ටිකට් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම වැඩි විස්තර තාලාසපුව දැනගන්න කැමති කෙනෙක්ට අපේ තාලාසපුව Facebook page එකට ගියාම විස්තර බලා ගන්න පුළුවන්. හොඳයි චලංක, අමානි, රිද්මා අද දවසේ ඇවිල්ලා ඔබගේ දැවැන්ත ප්‍රසංගය ත්‍රිභංග ප්‍රසංගය ගැන මෙල්බන් ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීම ගැන මම ඔබ තිදෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒකම මම සුබ ප්‍රාර්ථනා කරනවා මේ ත්‍රිභංග ප්‍රසංගය අති සාර්ථක ප්‍රසංගයක් වෙන්න කියලා. ස්තුතියි ඔබටත් ඩිමාටත් ඒ වගේම ශ්‍රී ලංකා මෝර්නිං ෂෝ එකේ සැමටත් බොහොමත්ම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නාට. එහෙමනම් මගේ ඉල්ලීම මෙල්බන් වාසී සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් එන්න අපිත් එක්ක එකතු වෙන්න. මෙය ඔබට ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි. අපේ ප්‍රථම ප්‍රසංග වාගේම මේ ප්‍රසංගයත් ඔබට නවතම අත්දැකීමක් වෙනවාට නිසකයි. අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මම ස්තුති කරන්න ඕනේ අපිට දායක වෙච්ච සියලුම අපේ ස්පොන්සර්ස්ලා ඒ වගේම සියලුම අයට මාගේ අවංක ආදර ස්තුතිය පුද කරන ගමන් ඔබ සැමට ආයුබෝවන්.